මිනිහෙක් වෙන එක. මිනිහෙක් වෙන්න උත්සාහ කරන්න කියලා තියෙන්නේ. අපිට කඳ බඩ, අතපය, ඇස් දෙක, කකුල් අතකට ඔක්කොම හම්බුණත් මිනිහෙක් වෙන්න අමාරුයි. අපි හිතනවා මේ ඔක්කොම අංගෝපාංග ටික, ඉන්ද්‍රියන් ටික, අවයව ටික තිබ්බහම අපි මිනිහෙක් කියලා. නෑ, එහෙම නෙවෙයි. සත්තුන්ටත් මේ ඔක්කොම තියෙනවනේ. අපි මිනිහෙක් වෙන්නේ අපි කරන වැඩත් එක්කලා. ක්‍රියාකාරකම් එක්ක. මානව ශිෂ්ටාචාරයේ මේ මානව වංශ විද්‍යාව ආරම්භක අවස්ථාවකදී මානව වංශ විද්‍යාව ඇතුලේ අපිට සඳහන් වෙනවා දවසකට මිනිහා කවදා හරි දවසක ශිෂ්ටාචාරයේ දවසකට දවස උදා වෙන්නේ කොයි වෙලාවෙද කියලා සනිටුහන් කරනවා. සමහරුගෙන් අහපුවම දවස උදා වෙන්නේ කොයි වෙලාවෙද කියපුවම සමහරු කියන්නේ අපේ පැත්තට නම් 5ට විතර කියලා. සමහරු කියනවා අපේ පැත්තට 6ට 7ට එනවා කියලා. සමහර කාලවල කලින් උදා වෙනවලු. ඒත් අපි දන්නවා දවස් උදා වෙන්නේ රෑ 12ට කියලා. මොන පිස්සෙන්ද මේ රෑ 12ට දවස් උදා වෙනවා කියලා දැම්මේ කියලා අපිට හිතෙන්න පුළුවන්. අපි හොඳටම නිදාගෙන ඉන්න වෙලාව කියලා. ඒත් ඒකේ කියවෙන ලොකු දෙයක් තියෙනවා. ඒ තමයි ශිෂ්ටාචාරය යන්නේ ස්වාභාවිකත්වයට එරෙහිව. ඒ කියන්නේ ඉර පායන කල් ඉන්න එපා හැරෙන්න. ඉර පායන කල් ඇහැරෙන්න බලාගෙන ඉන්නේ සත්තු. මිනිස්සු කියන්නේ උවමනාවල් එක්ක හැරෙන කට්ටියක්. ඒ නිසා ඒගොල්ලෝ ඉර පායන කල් බලාගෙන ඉන්නේ නැහැ. බැරි වෙලාවකට ඉර පෑවේ නැත්තම් සමහර රටවල් තියෙනවා දවසේ කෙටි වෙලාවක් විතරයි ඉර පායන්නේ. සමහර රටවල සමහර කාලවල ඉර පායනකොට දවල් 12 එක විතර වෙනවා. එතකොට ඒගොල්ලෝ වැඩ කරන්නේ කොයි වෙලාවෙද? ඒ නිසා ඉරට එරෙහිව අරගල කරන එක තමයි මනුෂ්‍යත්වයේ වැදගත්ම සාධකය. ඒ කියන්නේ ඉරත් එක තරහ වෙන එක නෙවෙයි, ඉරත් එක තරහ වෙලා අපිට බෑනේ. මෙහෙම හදාගත්ත දවස උදාවේ දවසේ තියෙනවා පැය 24ක්. පැය 24 අපි ඔය පැය 24 සාමාන්‍යයෙන් පහසුවට බෙදා ගන්නවා 3කට. පැය 8. සාමාන්‍යයෙන් නිරෝගී මිනිසෙකුගේ පැවැත්මට පැය 8ක් ඕන නිදා ගන්න. පැය 8ක් බුදිය ගන්න. තව පැය 8ක්. තව පැය 8ක් ඕනේ. අපි දන්නවා සේවකයන්ගේ, කම්කරුවන්ගේ, වැඩ රාජකාරී කරන අයගේ වැඩමුරේ පැය 8යි සාමාන්‍යයෙන්. එහෙම නැත්නම් අර්ථක ඊට වඩා OT කරන්න පුළුවන්. එතකොට පැය 8ක් තමන්ගේ ජීවිකාව සපයා ගැනීම වෙනුවෙන් වෙහෙසෙනවා. පැය 8ක් නිදා ගන්නවා. තවත් පැය 8ක් තියෙනවා. මේ පැය 8 මොකටද? දැන් ඒකත් නිදා ගන්නද හදන්නේ? ඒ 8 මොනවද කරන්නේ? අපිට පැය 8 ඉතුරු කරලා තියෙන්නේ මනුෂ්‍යත්වයේ වර්ධනය කරගන්න. මිනිහෙක් වෙන්න, ෆයිනාන්ස් වලට නිර්මාණ කරන්න, නිර්මාණ කියවන්න, චිත්‍රපටි බලන්න, පොත්පත් කියවන්න, ආදරය කරන්න. මිනිහා ශිෂ්ටාචාරවත් වෙද්දී ආවට ගියාට දේවල් කරගෙන නැහැ. හිතලයි මේ දේවල් වෙලා තියෙන්නේ. කාලාන්තරයක් තිස්සේ මේ පැය 24 අපි පාවිච්චි කරලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. ඒ නිසා ඕගොල්ලන්ගේ ජීවිතත් මේ දවසේදී අද සාහිත්‍ය සමරන දවසක් අපි මේ සෙලිබ්‍රේට් කරන්නේ සාහිත්‍ය. එහෙම දවසක ඕගොල්ලන්ගේ ජීවිතේ, ඕගොල්ලන්ගේ දවසේ කොටසක් තියාගන්න අඩුම ගානේ ඒ පැය 8න් අර ඉතුරු වෙන පැය 8න් සම්පූර්ණ පැය 24ක් තියෙනවනේ. ඔයාට ඒක නැති කියන්න බෑනේ. පැය 24න් 8ක් කමක් නැහැ, බුදිය ගන්නකො. තව 8ක් ඔයාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැඩ කරන්නකො. ලොකු අය නම් ඒගොල්ලෝ තමන්ගේ ජීවිකාව වෙනුවෙන් කැප කරයි. තවත් පැය 8ක් තියෙනවානේ. ඒ පැය 8න් ඔයාට පැයක් දෙන්න බැයිද සාහිත්‍ය කෘතියක් වෙනුවෙන්? පැයක් දෙන්න බැයිද නිර්මාණයක් බලන්න? නිර්මාණයක් රස විඳින්න? මතක තියාගන්න. ඔයා ඒක ඔයාගේ ජීවිතේට විතරක් කියලා හිතුවට ඔයා වගේ හැමෝම අඩුම ගානේ දවසකට පැයක් දෙකක්වත් පොතක් කියවන්න පුරුදු වුණොත්, නිර්මාණයක් රස විඳින්න පුරුදු වුණොත් අපි හැමදාම සාහිත්‍ය සමරමින් ඉඳී. ඒ නිසා ගොඩක් ස්තුතියි. දිගු හෝරාවක් ලාංකේය ගීත සාහිත්‍යයට එකතු වුණු සිනමා ගීතය පිළිබඳ අපි මේ කරපු රසවින්දනාත්මක වැඩසටහනට සහභාගී වුණාට නැවත වතාවක් ගම්පහ පුරවරේ ලස්සන කරන්න මහන්සි වෙන නාගරික මන්ත්‍රීතුමා, නාගරාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මගේ හෘදයාංගම